ක්‍රිස් ඇන්තනි මහතාගේ නවතම සිනමා නිර්මාණය මලමකුණයි චිත්‍රපටයේ මුහුරත්තුල සමගින් අපිත් එක්ක ඉන්නවා ජනප්‍රිය රංගන ශිල්පිනී පපෝදා සංදීපනි අක්කා. අක්ක මේ චිත්‍රපටය ගැන අක්කට මොකද කියන්න තියෙන්නේ? ක්‍රිස්ඇන්තනි 6 වෙනි සිනමා නිර්මාණය. ඉතින් මටත් මේකට ආරාධනාව ලැබුණා. ඉතින් හොඳ රංගන ශිල්පීන් සහ හොඳ ටීම් වර්ක් එකක් එක්කලා අපි මේ වැඩේ දැන්ටමත් රුගත කිරීම කරගෙන යනවා. ඉතින් බලමු අපි ඉස්සරහට කියන්නේ මේ චිත්‍රපටයේ ලස්සන වැඩක් වෙයි කියලා මම හිතනවා. අක්කගේ චරිතය ගැන අපිට පොඩි ගයක් දෙන්න පුළුවන්ද? මේක ගීති කියන කැරක්ටර් එක ගමින් තමයි එන්නේ. අර අපේ ප්‍රධාන නළුවෝ දෙතුන් දෙනාත් එක්කලා සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන එකම කාන්තා නියෝජනය තමයි ගීති. අපේ ප්‍රින්සිපල් සහ පාස්පෝර්ට් සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා ක්‍රිස් ඇන්තනි මහතා. ඔහුගේ නක්කන මොකද කියලා තියෙන්නේ? ක්‍රිස් ඇත්තටම මේ හරිම මිත්‍රශීලී අධ්‍යක්ෂකවරයෙක් සහ එයාත් එක්කලා ඒ කියන්නේ හොඳ ටීම් වර්ක් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ හැමතිස්සෙම ආටිස්ට්ට හැවුම්කම් දෙනවා. එයාට අවශ්‍යතාවය හරිම මිත්‍රශීලී විදියට කියනවා. ඒ කියන්නේ හරිම කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් විදියට වැඩ කරන්න හරිම පහසු අධ්‍යක්ෂකවරයෙක්. හරිම මිත්‍රශීලී. ඉතින් හරිම කැමැත්තෙන් තමයි මේ වැඩේ අපි ඇත්තටම අපි හැමෝම කරගෙන යන්නේ උත් එක. ਉਹ ඉතාමත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. මම හිතන්නේ අක්කේ මේ මාසෙ අක්කගේ තවත් සිනමා නිර්මාණයක් එන්න තියෙනවා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් අභීත ෆිල්ම් එක එන්න තියෙනවා මේ ජනවාරි 30 වෙනිදා තියෙනවා. 6 වෙනිදා රිලීස් වෙන්න තියෙනවා. ඉතින් ඒකත් අලුත් බලාපොරොත්තුවක් අභීත චිත්‍රපටිය බලන්න එන්න කියලා මේ වෙලාවේ ආරාධනා කරනවා. බොහොම ස්තුතියි අක්කා අපිට සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි.